නේ වැටුණා නෑ ගියා නම් ටෝක් කරන්න තිබ්බා ගියා නම් කොන්නේ හදලා එන්න තිබ්බනේ පාලයන්කෝ ඕන් එනවා ඕන් එනයි කට්ටියම ඉන්නවා දැන් කබරක වලට යන්න බස් එක 12 පාරකට යන්න ඕනේ 12 පාරක බස් එක ගියා රීව එකක් ගමු මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා එන්ජිආර් එකක් ගමු එන්ජිආර් දෙකක් මම නම් දන්නේ එනර්ජි ඩ්‍රින්ක් එකක් එහෙමද එනර්ජි එක දාන්න මේ කීල්ස් එකක් තියෙනවා අර දුරයි බං සල්ලි තියෙනවා මගේ ළඟ 2500ක් තියෙනවා 1500යි බලගේ 1500යි මගේ 2000යි ඔබ 2000 දාන්නේ නේ අසද 1500 දාන්නේ එහෙනම් නිකන් දීම එකක් ගන්න යකෝ මෙව අරගත්තා මම මොනවද ඔබ දැන් දීම වලට වෙනම දානවද නැත්නම් අර 2000 ඉන්නව දාන්නේ මට මම ෆස්ට් එකෙන් දීලා එනවා ඔබ ඒකේ හොඳයි බං කැම් එක ඔව් ඔව් ඒ රෙකෝඩ් එක ඔව් මේ උඹ ගාව තියෙන අන්තිම සතේ හරිද මේ සතයක්වත් නැහැ බලපන් හරිද මසම් මේ බලපන් උඹලට මිස්සුණු දේවල් හරිද කාලා ගන්නේ තොපිට එන්න බෑ තොපි පොල්ල තියෙනවා මේ තව මේ 1% එක හරිද මේ 1% විතරයි හරිද තාම ගියෙත් නෑ තාම අයි පටන් ගන්නේ ඉතින් පේන්න එක මට බැස්සනවද හරි ඉතින් පැය ගානක ගමනකට පස්සේ අපි මේ ආවේ කබරගලට ඉතින් කබරගල කිව්වහම කබරගල කියන්නේ 12 භාගයේ කඳුවැටියේ තියෙන උසම ස්ථානය. කබරගලට පීක් පොයින්ට්ස් එහෙමත් නැත්නම් උසම ස්ථාන දෙකක් තියෙනවා. ඉතින් අද අපි යන්නේ ඒ දෙකම බලන්න. ඇදුවා මොකද කියන්නේ? ආ කෝටි 56ක් ඇදුනොත් GoPro 10ක් කරන් දෙන්න. මට ටිකට් එකක් ඇදුවොත් උඹට කෝටි 5ක් දෙනවා. සියාඩ මට ටිකට් එකක් ඇදුනොත් උඹට දෙන්න කෝටි 5 දෙනවා. 56ක් තියෙනවනේ. ආ මේ ඔය දැන් මේ with proof ඈ රෙකෝඩ් දෙන එක. හරි හරි ඔයගොල්ලන්ට. කියන්නත් බඩු අරගෙන මේ තියෙන තේ මල ඒක ගන්න ඒක තේ මල කොර ඒක එක්ක බක් දීවල දීවල මේක අපි ගහුවේ මේ මොනවද මේ ආතල් එක්ක තමයි මේ මොකද හදපු එක අපි දන්න හොඳට මීම් එකේ එක අපි හොඳට දන්නවා ඒක නිසා මේ තියෙන තේ මල ඔය ඉතින් කයි කාලයි ඔය මොනවාද පල්ලතේ පල්ලෙච්ච අතර බලන්න යන්නේ
ඉතින් අතන ගණදිවි දේවාල ඉඳගෙන කබරගලට වෙනකන් කිලෝමීටර් 5කට වැඩිය දුරක් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. කොහොමත් වැස්සක් වගේත් එනවා. අපි බලමු ඉක්මනට කබරගල මුදුනට ය아가න්න. දැන් මේ මයන්තයා පොඩි උන් ටිකට ගහන්න හදන පොඩි උන් ටිකක් මොට හූගි වගේ. මේ අපි අල්ලන් ඉන්නේ ඌ. ඇත්තද? ඌ අල්ලන් ඉන්නේ. මම අප්පච්චිට කෝගේ. නැත්තම් ඌ ගහන්න යන්නේ පොඩි උන් ටිකට. අද මාර අනාතීමක් ආවේ මේ ඔයාලට කියන්නේ. එනවනම් දැන් මම ID එක GoPro එකට තිබ්බා. මේ එක්කවත් ID එකවත් ලයිසන් එකවත් ගෙනල්ලා නැහැ. හරි මං ගෙනාවේ මං සාධාරණයි මං ගෙනාවේ නෑ. ලයිසන් එක හරිද? මේ මගේ ID එක මං කැත එකයි ගෙනාවේ. මගේ ලයිසන් එක බයික් එකේ ඇතුලේ. මූ කිව්වා ID එක GoPro එකට තිබ්බා යෝනේ නැති කියලා. මාත් ID හිතුවේ මං ගෙනාවේ නෑ. මූ ගෙනල්ලත් නෑ ඉතින්. මට ID එකක් නෑ. ඇත්තටම මම ලංකාවේ නෙමෙයි. එහෙනම් මට ලංකාවේ ID එකක් නෑ. වැඩ නෑ එහෙම ගෙනල්ලා. අන්න ඒක. හරි ලස්සන view එකක් මොනවා නැතිව. සුපිරි view එකක්. කොහොම හරි anyways මේ මන්දයා GoPro එක තිබ්බනේ මේ GoPro එකට ID එක තිබ්බනේ. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ තමයි අපි දන්නේ මේ ඒ කොහෙන්ද යන්නේ මෙහෙම. ID එක තියලාලු ටෙන්ට් එක ගන්න ඕනේ. දැන් අපි හොඳ වෙලාවට කැම්ප් කරන්න ඇවිල්ලා එකෙක් දෙන්නේ පොල්ල තිබ්බා ඒක නිසා කැම්ප් කරේ නෑ. මේ අපිට පවර් බැංක් එක විතරයි ගන්න ඕනේ. කොහොම හරි මේ මං අපි කියන්නේ කැම්ප් කරන්න එනවා නම් කවදාවත් මේ අනිවාර්යෙන් ලයිසන් එක හරි මොකක් හරි දෙයක් අතේ තියාගෙන එන්න. කොයි වෙලේ ඕනෙ වෙයිද දන්නේ නැහැ. දැන් අපිට ඇත්තටම අනාත වෙන්න ගියේ. මේ හොඳ වෙලාවට යయ్యා මාර හොඳයි. උඩද? ගයිස් පාර වැරදිලා මට තේරෙන්නේ පාරක් උඩටත් තියෙනවා මෙහෙටත් තියෙනවා පහලටත් තිබ්බා. අපි දන්නේ කොහෙන්ද යන්නේ කියලා. හැබැයි මේ කබරගලට පාරවල් දෙක තුනක්ම යන්න තියෙනවා කියලා අපිට පොඩි මේ මම බලපු ලොග් වල එහෙම තිබ්බා. මන්ද මොකෝ කියන්නේ? මචං Google Maps කියලා එකක් තියෙනවා. අරගනින් මටද දාලයන්ට බැයි සෙට්ටල හිටින ඒක ඇවුල් සිරාටම එක දාන්නද එපා ඕනන්දා මන් ටීක් කියල දාන ආකමන්න ටීක් කෙල්ලම්මට කමන්න හැබැයි ගෙදර මිනිස්සු බලනව කමන්න පෙන්න්න අදරනිය මාගේ අම්මා විතරයි. කොහොමරි Google Maps එකේ දීලා පැතුවා අපි. අපි මේ පැත්තට යන්න රීසන්ට් කරමු. රීසන්ට් කරමු. හරි දැන් හරි. ඔය තියෙන අපි යන්න ඕනේ කෙලින් පාරේ. සෙට් නෝත් ටෙස්ට් මේ කියන්නේ. ඒසුවද? හරි. නඩේ ගුලා පාරක් කියනවා. Google එකෙන් බලන් කියන්නේ අපිට තමයි. කවුද වාසි? උඹට මේ මුට නැත්තේ මේ වර්ක්ෂොප්ස් දාලා ඉන්නේ ඔයගොල්ලන් දෙන්න අපි වැදගල් නගිනවලු. අනේ මොකෙද්ද බං මේ කූඩල්ලෙන් නැක් ගන්න ඊඩල දකරන්න නගලා ඔය ඔය අඩ මේ අර නඩේ ගුරා යනවා. ෆස්ට් පීක් එකට දැන් අපි යන තැන ඉඳලා විනාඩි 40ක විතර ප්‍රමාණයක් වෙලාවක් යනවලු. කොහොම හරි ෆස්ට් පීක් එකට ගිහිල්ලා එතන ඉඳන් සෙකන්ඩ් පීක් එකට පැයකමාරක් විතර යන්න ඕනෙලු. කොහොම හරි දැන් අපි සෙකන්ඩ් පීක් එකට අනිවාර්යෙන් යනවා. සෙකන්ඩ් පීක් එකට යන්න තමයි දැන් යන්නේ. ඒ කියන්නේ හවස් වෙන්න කලින්. හවස් වෙද්දි මීදුම එනවලු. මීදුමත් එක්ක පොඩ්ඩක් යන්නත් අමාරුයිලු. එහෙම කියලා තමයි අපිට කිව්වේ නා. බැලුවේ නෑ හැබැයි මන්න බැලුව බොරු කියන්න ඕනේ. මොකද්ද වින්ර කියා දුන්න විදිහට බැලුවා. මේ බලපන් මේ මුට එනකොට කවුද කෙල්ලෙක් හම්බුනට හම්බ බිනුරේ කියා දුන්න ආවේ හරි හරි දීලා ගන්න පුළුවන් අර කන්නයි. අනේ මේ දහනවා දැන් උඹට අනේ අතෝ ගප්පා ඒ බලන්නකෝ මට යා මුන් කෙල්ලෝ බලන්න ඇවිල්ලා කොන්නේ පොඩ්ඩක් එයාලා තාම මේන්ටේන් කරන්න ලබා නෑ ගියා නම් කරන්න ඉපා. ගියා නම් කොන්නේ හදේ
හැමදාම මේ වගේ උන්ට තමයි විනාශ කරන සත්තු කියන්නේ. හරිද? මූනේ මේ මෙතන මේක දාලා ගිහිල්ලා තිබ්බා. මම වීඩියෝ කරන්න එපා. ඇත්තටම අපරාධයක් මේක. ඒ කියන්නේ ලස්සන තැනකට ඇවිල්ලා මේ වගේ ඒ වගේ තනම් මෙහෙම විනාශ කරලා යනවා කියන්නේ හරිම කැතයි. බොරු කියන්න ඕනේ නැහැ. මොකද මිනිස්සු ගිහිල්ලාම තමයි මේ වගේ තැන් දූෂණය වෙන්නේ. ලස්සනට තියෙන තැන්. ඕට දාගෙන එන්න අමතකුණා. මූට බොට මෙලනුවේ දාගෙන එන්න අමතක කළාලු. කලිසම ඒ පායකෝ. ගැලවෙනවා. ටෙන්ට් එකේදී මාරු කරගන්නයි කියලා හිටියේ. ටෙන්ට් එකක් ගන්න වෙන්නේ නැහැ නේද? ඉන්න වෙන්නේ. ටෙන්ට් එකක් ගන්න ආවා නම් මූ ටෙන්ට් එක ගන්න ආවා නම් කෙලවෙනවා. ඒක නිසා පොල්ල තියපුන්ට කොහොමත් thank you. බලය පොල්ල නිසා තමයි අපි සිරාට බේරුනේ එහෙම. නැත්තම් අද ආව නම් අනාතයි. සිරා අනාතයි. මොකද කරන්නේ ආයි යන්නේ නැහැ නේද? ඔව්. මේ දවසේ වෙන දවසක. අපි කොහමද ආයේ නෝ? සිටිජය 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 පහුක කබරගල කන්ද 12 භාගේ කඳු වැටියේ උසම ස්ථානය කියලා මං කිව්වනේ. ඉතින් කබරගල කන්ද මීටර් 1600 අනේ යකෝ තොපි කාලගන්න මේ බල මේ මෙන්න මේ වඳුර නිසා තමයි කරගන්න බැරි වුණේ කිය සැරේ. මේ පැත්තම මාර ලස්සනයි. ඇත්තටම නැවතිලා පැය ගාණක් මේ දිහා බලාගෙන ඉන්න තරම් මාර ලස්සනයි. ඉතින් කබරගල කන්ද 12 භාගේ කඳු වැටියේ උසම ස්ථානය කියලා අපි කිව්වනේ. මේ 12 භාගේ කඳු වැටියේ තියෙන උසම ස්ථානයේ විදිහට කබරගල මීටර් 1506ක් උසයි. ඉතින් දැන් ටික දුරක් නැගගෙන ඇවිල්ලා පීක් එකට ගොඩක් ලං වෙලා අපි පොඩ්ඩක් මහන්සිය නිවා ගන්න මේ ගලක් තියෙනවා. ගලක් උඩ ඉඳගත්තා. මොනවාද මල? මේ මලට මෙයා ආසයිලු. කවුරු වගේද? මේ මල කවුරු වගේද? කවුරුවත් වගේ යන්නේ මේ. ඔබ එන්න එපා මගුල් කියාගෙන. මල ඒ මට මයද එස් අකුරක් මතක් වෙනවානේ. අම්මා මඩ යකෝ. Finally. It's our gala. Aduh gala. තද කරලා දික් කරලා තද ආන් අරකයකෝ ෆස්ට් ස්පීක් එක ඕකට යන්න බෑ අද. අර සෙකන්ඩ් ස්පීක් යම ටයක හමාරයි. මේ මං කියන්නේ යා ආයෙ ඉන්නේ යම හරි හරි මෙතන දැන් කාලා කවුන් අඩේ පට්ට ලස්සනයි. ඒ මැරෙන්න එපා බම් මයකා. ඒ පණිමුද බං සත්සිදු. අරුන්ගේ හර හසතින්ද මෙතන ෆෝන් එක දැම්ම. මේක නිකන් පයින් විදිහ නෙවෙයි නේ කැත විදිහ කරගෙන ඒක තමයි. ඒකයි පයින් හිතෙන්නේ. අර අතනින් පැනපම් බයිද. ඉතින් කබරගල ෆස්ට් පීක් එකේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් කබරගලට සප්ත ගන්න කඳු වැටිය අම්බුලුවාව ඒ වගේම මධ්‍යම කඳුගරේ නිරතතික ප්‍රදේශයත් හොඳට පේනවා කියලයි මේ කඳු වැටිය නැගපු ගොඩක් අය කියන්නේ. ඉතින් මේ කඳු වැටියත් එක්ක බොහොම ජනප්‍රවාද තිබිලා තියෙනවා. ඒ අතරේ රාවණ රජතුමාගේ ජනප්‍රවාදයක්,
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණු ජනප්‍රවාදයකුත් තිබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණු ජනප්‍රවාද මේ විදිහට තමයි ඉතිහාසයෙන් කියවෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පළමුවෙන් වරට ලංකාවට ගොඩ බැහැලා තමන්ගේ උන්වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශය තබන්න ගියේ කබරගලලු. ශ්‍රීපාදය නෙමෙයිලු. කොහොම හරි ඒ වෙද්දී කබරගල කබරයන්ගෙන් පිරලා තිබ්බලු. ඉතින් සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේට ආරාධනයක් කළාලු කබරගලට නෙමෙයි ශ්‍රීපදස්ථානයට ඇවිල්ලා ඒ ශුද්ධ වූ භූමියේ පාසටහන තබන විදිහට. ඉතින් මේ දවස්වල මෙච්චර නීදුම එන්න හේතුව තමයි මේ තියෙන වර්ෂා සහිත දේශගුණය. ඒක නිසා ඉතින් මේ කබරගල කඳු ප්‍රදේශයෙන් කබරගලට ආවේනික සමනල්ලු ඒ කියන්නේ දොළොස්බාගේ කඳු වැටියට ආවේනික සමනල්ලු ඊට පස්සේ ඉතින් මේ කබරගල කඳු වැටියේ දොළොස්බාගේ කඳු වැටියට ආවේනික බොහෝ පැලෑටි ඒ වගේම සමනල්ලු වගේ පොඩි පොඩි සත්තු හම්බ වෙනවා කියලා තමයි අපිට. ක්‍රමීන් හරි එන මට මේ ආරම්භ කරනවා කියන්නේ පට්ට ඕකට් මනුස්සයෙක් ෆයිනල් ලෙවල්. ඉතින් මේ කබරගල කන්දෙන් දොළොස්බාගේ කඳු වැටියට ආවේනික ශාක ඉඩවස ක්‍රමීන් වගේ දේවල් ගොඩක් හමු වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ සඳහන් කරන්නේ. සමනල් විශේෂ ගණනාවක් ඊට පස්සේ පැලෑටි වර්ග ගණනාවක් කුමින් විශේෂ ගණනාවක් ඒ වගේ දේවල් ගොඩක් දැනටත් මේ කබරගල කන්දෙන් හම්බ වෙලා තියෙනවා. ඉතින් ගයිස් දැන් මේ අපි මේ කූඩැල්ලෝ කකා මේ දන්නේ නැති පැත්තම් මැද්දෙන් යනවා මේ සෙකන්ඩ් විව් පොයින්ට් එකට යන්න කියලා මේ යන්නේ. වැටුණා. මාව වැටුණා. ඔන්න නැගිටපන්. නැගිටපන්. ඒ උඹ මේ වගේ නෝ තාම. මං කොහෙද උඹ අල්ලගත්ත එක්කද? පළවෙනි වැටිලා. ඔව්. ගයිස් අපි ඔක්කො ෆොටෝස් ගන්නවා මේ මාර පොට් එකක් ෆොටෝස් ගන්න ආයේ නැහැ සුපිරි. මේ ඔයාලට පේන ඇති මෙන්න නිකන් මෙතන මේකක් තියෙනවා වගේ නිකන් මෙතන පස් තියෙනවා වගේ පේනවා. ඒ වුණාට අඩිය තියව ගමන් යනවා. මේවා
තාපොට්ටෙන් මෙතනින් දෙන්නෙම යනවා. ඔව් දෙන්නෙක්ම යනවා. ආයි තිරයි මොනවා ගන්නද ඒක? හැබැයි රෑ එකක් ගහන්න. හැබැයි මං හිතනවා බං තවල් වෙලා ගන්න ඔස්සේ අපි මෙහෙම අනේ ඔය වීඩියෝ කරගෙන නිකන් ආ වීඩියෝ කරගෙන ආවි. ඔව් මම හිතනවා. අද ගෙන ඉතින් අපි දැන් ඉන්නේ කබරගල සෙකන්ඩ් view point එකේ. ඉතින් සෙකන්ඩ් view point එකේ මේ 12 භාගයේ කඳුවැටියේ උසම තැන තමයි මෙතන. ඉතින් මේ වෙලාවේ නම් වටේ හොඳටම මීදුම වැස්සකුත් ළඟ ඉන්න වගේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ පහළට බහින්න තමයි බැලුවේ. දවස් ගානක මහන්සි වෙලා කිලෝමීටර් ගානක් දුර ගෙනා ඉතින් දවස් ගානක් කට් ගෙවාගෙන අපි මේ ආවේ කබරගල. මම කියන්නේ නෑ කියන්න. දන්නේ කිලෝමීටර් ගානක් දුර ගෙවාගෙන අපි මේ ආවේ කට් කබරගල. ඉතින් මෙතනින් කියමු හරි. ඉතින් පැය ගානකට පස්සේ ගොඩක් වෙලා නැගලා අපි මේ ආවේ කබරගල සෙකන්ඩ් පීක් එකට. ඉතින් මේ අපි කට්ටිය පැය ගාන ප්‍රොඩක්ෂන් ක්‍රූ එක අපේ. ඉතින් අපි කට්ටිය පැය ගානක් තිස්සේ මේ ආවා මීදුමෙන් වැහිලා තියෙන්නේ මෙතන. වටේ මුකුත්ම පේන්නේ නැහැ. හැබැයි අපි සතුටින්. එහෙනම් අපි ගියා. මොකද හිතෙන්නේ ගමන? ගොඩක් සතුටුයි. පොල්ල තිබ්බා ගැන ගොඩක් සතුටුයි. උන්ට විශ්වෙච් එක ගැන මේක ගොඩක් සතුටුයි. පොඩි දුකක් තියෙනවා. පැයට ඉන්න වෙලාවට ගැන. පැයට ඉන්න වෙලාවට ගැන. හරි ඉතින් මේ ගයිස් අපි සෙට් එක දැන් අපි පහළ වහින ගමන් ඉන්නේ. වෙලාව 5 මාර වහු වෙලා 5:45ට විතර ඇති දැන්. වටේම කළුවර කරගෙන එනවා. ඉක්මන් ගල්ලා දුවන්න හදන්නේ මේ. මොකද කළුවර උනාට පස්සේ මේ අතරම වෙනවා. සිරා කියන්නේ අතරම වෙනවා. මේ ඒක නිසා මේ මම ෆ්ලෑෂ් එකකුත් මේ කියන්න කෝල් ආන්සර් කරන්න බෑ. මේ වෙලාවේ එන ගමන් ඉන්නේ කියලා. නැත්තම් කියන්නේ සිග්නල් කේස් කියලා. සිරාවට එතන මෙහි පාරක් හොයාගෙන ඉන්නේ නැහැ. මේ නීදුම කස්සෙත් යන්නේ වත් අමාරුයි. මම දෙකේ ෆ්ලෑෂ් එක දෙන්න නිසා හොඳයි නැත්තම් ඒකත් පොඩි කේස් එකක්. මේ පොඩි ලාවට උට මොලේ තියෙනවා පිටවට ඒ වගේ දේවල් වලට. මේ ඒ නිසා දාගෙන මේ ෂිට්. පාපි වරෙන් බයික් ගන්න. අන්න අර දෙන්නේ. අපි යන්න ඕනේ හරිය. අර හෙට යන්න ඕනේ අපි. අර පිට්ටනියක් තියෙන්නේ. අන්න අර පිට්ටනියක් පේනවද ඔයාලට? ඒ පිට්ටනියට අපි යන්න ඕනේ. පිට්ටනිය ළඟට යන්න ඕනේ. ඒක පාස් කරලා අපි ආගෙන මේ තුවාලෙලා. නෑ නෑ. එහෙම නෙමෙයි. මේ ගලේ වැදුන එක මං හිතන්නේ නියපොත්ත වැදුනේ. නෑ ඉබන් මේ මං කැමරා එකකට කියෝ ඉන්නේ කීතන. ආයි. වැටුණා. වැටුන්නේ නෑ විශ්වා. දෙවෙනි පාර. ඔව් දෙවෙනි පාරනේ. ඒක මේ ඉතිරාට මේ පාර පේන්නේ නෑ. පොඩි දාලා යන්න තමයි. දැන් පාර පේන්නේ නෑ. මේ අඩිය තියන්නේ කොහෙද කියලා දන්නේ නැතුව මේ අඩිය තියන්නේ. මේ නෑ මේ ඔවා දාන්න එපා. මේවා නම් දාන්න එපා. දෝනිලගේ තියෙන මේ කාලකන්ණිය දාලා තිබ්බ කලින් එකේ. කලින් vlog එකේ. හරිද? කොහොමත් නෑනේ බා. ඒක නිසා කොහොමත් පෝස්ට් නේ. ඒක නිසා ඔක එන්ඩ් කරලා දාන්න. හරි පෝස්ට් එක නැති කරලා දාමු. පෝස්ට් එක නැති කරලා දාමු. එහෙම තමයි. යනවා නම් එකට වලට යමු. පාර දෙනක පාර.
නෑ හා සිරාවට අපි ආවේ කැම්ප් කරන්න හිතාගෙන කැම්ප් කරන්න බැරි වුණා. ඒක වෙනම කතාවක්. ඒක නිසා තමයි මේ මෙච්චර කෙස්සක් මේ හේතු කිහිපයක් තිබ්බා. එක පළවෙනි එක පොල්ල. 8 දෙනෙක් යනවා ගියා 3 දෙනා ආවේ. ඊටු පහම පොල්ල තිබ්බා. හරි ගයිස් මේ මයන්ත මේ සච්චලු මේ දාස මේ මම ලයිට් එක ගහන්න බබා තීසනෙක් වගේ වෙන්නේ. කොහොම හරි මේ අපි දැන් පට්ට කලවරගෙන ඉන්නේ. අර තියෙන්නේ අපි හිටපු තැන. ඒ කියන්නේ සෙකන්ඩ් view point එක. එතන ඉඳගෙන අපි ඒක ඉදිරියට හැරෙලා දෙන්නේ. එතන ඉඳගෙන අපි මේ කවරගෙන මෙතෙන්ට ආවා. දැන් මේ ඉක්මනට යන්න වෙනවා මොකද මේ ගෙවල් වලින් පොඩ්ඩක් කතා කරලා. හරි ඉතින් ඊයේ පොඩි දෙයක් කර තබ්බ ගොඩකට වුණා. ඊයේ මේ අන්තිම වීඩියෝස් ටික ගහගන්න ඒ කියන්නේ ලොග් එකේ ඉතුරු වීඩියෝස් ගහගන්න උන්නේ නැහැ. GoPro වල බැටරි බැස්සා. ඊට පස්සේ ෆෝන් වලත් බැටරි බැහැලා හොඳටම අවුල් වෙලා තිබ්බේ. කොහොම හරි දැන් අපි අන්තිමටම බසුත් නැති වුණා. අපි පහළට බහිද්දි 7යි ගාන කන්දෙන් පහළට බහිද්දි ඊට පස්සේ මොකද්ද මයන්ත ගෙදර මයන්තලගේ නෑදෑ ගෙදර හිටියේ. එහෙ ඉඳලා තමයි දැන් මේ දැන් යනවා මේ ගෙදර. ගෙවල් වලින් දැන් මරාගෙන කන්න බලාගෙන ඉන්නේ. මේ මුට විතරයි මේ කොහෙටද ගල්ලන්නේ? දිව ගල්ලන්නේ. සෝරි මුට එහෙම අවුලන්නේ නැහැ. මේ අපිට අවුල් මේ මුටයි මටයි පොඩ්ඩක් කීස්. මටත් දැන් නම් ලොකු අවුලක් නැති වෙයි. මොකද මේ මං ක්ලාස් එක නෑ කිව්වා. උදේ ක්ලාස් එක නෑ කිව්වා කියන්නේ ඒක කැන්සල් කළා. ක්ලාස් එක කැන්සල් කළා. ඒක නිසා පොඩ්ඩක් විතර මට පොඩි chance එකක් තියෙනවා මේ ටේප් වෙන්න. මුගේ නම් ගෙදරින් මුව කපලා කෝල්ලයක් ගත්තේ නෑ තාම. තාම කෝල්ලයක් ගත්තේ නෑ. අපේ ඊය රාක් විතර 9 ගානක් වෙනකන් එක කෝල්ලයක් අතාය නෑ ඔබ ගන්න ගන්නේ. යාලා හිතුවා අපි ඉන්නවා වගේ. ඔව් ඒ කොහොම හරි අර පොළු කාර්යෝ ටික නිසා අපිට මේ ඉන්නත් බැරි වුණා. කැම්ප් කරන්නත් බැරි වුණා. කොහොම හරි ගේමක් ගැහුවා අපි. 3 දෙනෙක් ගිහිල්ලා හයික් කරන කරා. ආතල් එකකුත් අරගෙන යන්නේ නමනුත් නැති වෙලා ආයි යන්නේ නම හදාගෙන හොඳ වෙලාවට හැබැයි නෑද මේ ඔව් හොඳ වෙලාවට මයන්තගේ නෑදෑය හිටියේ මේ පැත්තේ. නැත්තම් ඉවරයි අපි. කිලෝමීටර 8ක් තියනවලු පයින් එන්න. ඊයේ රෑ එන්න උනා නම් බසුත් නෑ. කොහොම හරි අපි හිතනවා සුපිරි ආතල් එකකුත් ගත්තා. සුපිරි ගේමකුත් ගැහුවා කියලා. දැන් කකුල් කැක්කුවා. ඔව් මේ මයන්තර කකුල් කැක්කුමලු. එහෙනම් අසාසිරිය ඔබ සැමට ස්තුතියි. බයි. අපේ vlog එක ඉවරයි මෙතන.